ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ software engineering field එක dead කියලා. ඉතින් ලොකුම hit එක ආවේ service provide කරන companies වලට. ඇත්තටම ශ්‍රී ලංකාවේ software engineering field එකට මොකද වෙලා තියෙන්නේ? හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් මං හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා ලංකාවේ software engineering field එකේ එහෙම නැත්නම් IT field එකේ මේ දවස්වල වෙන changes උත් එක්ක ඇත්තටම ලංකාවේ මොකද්ද වෙන්නේ කියලා ඔයාලට වීඩියෝ එකකින් ගේන්න. ඉතින් ඉස්සර නම් software engineer කෙනෙක් වුණා කියන්නේ ඔයාලට coding ඉගෙනගෙන job එකක් කරලා ඔයාලට හොඳ stable life එකකට එන්න පුළුවන්. හැබැයි අද ඒ දේ වෙනස් වෙලා තියෙනවා. ඔයාලට coding ඉගෙන ගත්තට පමණක්ම job එකක් දෙන්න companies කොහොමදවත් සූදානම් නැහැ. මොකද මේ AI boom එකත් එක්ක. ඉතින් අපි බලමු මොකද්ද ඇත්තටම ලංකාවේ සිද්ධ වෙන මේ change එක සහ ඒකේ survive වෙන්න ඔයා මොන වගේ දේවල්ද අනුගමනය කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තටම ශ්‍රී ලංකාවේ මොකද්ද මේ IT field එකේ වෙන change එක. ඊට පස්සේ මම කතා කරනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. සහ අන්තිමට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ field එකේ ඔය survive වෙන්න ඕන මොන වගේ ස්ටෙප්ස්ද ඔයා ගන්න ඕනේ කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නෙට ගියොත් ලංකාවේ software engineering field එකේ එහෙම නැත්නම් IT field එකේ ඇත්තටම මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල software engineering field එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙගෙන යමින් පවතින field එකක් වෙලා තියෙනවා. මොකද මේ AI boom එකත් එක්ක ගොඩක් service provide කරන companies වලට එයාලගේ client ලගෙන් services වලට තියෙන demand එක සෑහෙන විදිහට අඩු වෙලා තියෙනවා මේ AI replacement එකත් එක්ක. ඒක හින්දාම පැනනගෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ entry level වල jobs වලට මේ AI direct hit එකක් වෙලා තියෙනවා. මොකද entry levels ගොඩක් AI වලින් අද replace කරන්න පුළුවන් මට්ටමට AI දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ලංකා ගොඩක් companies දැන් AI වලට adapt වෙලා තියෙනවා. ඒක හින්දාම ගොඩක් companies දැන් hiring කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් junior level, intern level මේ සියල්ලගෙම ලොකු hit එකක් අපිට බලා ගන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් මේක AI හින්දාම වෙච්ච දෙයක් කියලා ඒකේ 100% සත්‍යතාවයක් නැහැ. මොකද මේක AI වෙන්න කලිනුත් සිද්ධ වෙච්ච දෙයක්. ඇත්තම කතාව කිව්වොත් එහෙම කොවිඩ් කාලෙදී ලොකු ඕවර් හයරින් ප්‍රමාණයක් සිද්ධ වුණා. ඒ ඩිමාන්ඩ් එක පුරවන්න. ඊට පස්සේ ඒ software වලට තියෙන ඩිමාන්ඩ් එක මේ AI වලින් සෑහෙන විදිහට අඩු වුණා. මේකෙන් ලොකුම hit එක ආවේ service provide කරන companies වලට. හැබැයි product based companies තාම ඒ විදිහටම එයාලගේ clients ලත් එක්ක එයාලගේ service එක maintain කරන් යනවා. මේකේ ගොඩක්ම issue එක තියෙන්නේ service provide කරන companies වල. ඉතින් ඒකට උදාහරණයක් කිව්වොත් එහෙම ඉස්සර ඔයාලා website එකක් හදාගෙන $1000ක් වියදම් කරනවා නම් අද ඒ website එකම ඔයාලට $20 වගේ subscription එකක් use කරලා ඒ website එක ඔයාලට පැය ගානකින් generate කරගන්න පුළුවන්. ඒ වගේ දේවලුත් එක්ක මේ services වලට තියෙන demand එක සෑහෙන්න අඩු වෙලා තියෙනවා. ඒක හින්දා තමයි ක්ෂණික වෙනස්කම් කිහිපයකට මේ software engineering field එක ලක් වෙන්නේ. ඊළඟ කාරණාව තමයි හැමෝම මේ දවස්වල කතා වෙනවා AI හින්දා job replace වෙනවා, jobs වලට hire කරන්නේ. මේ වගේ දේවල් ගොඩක් අද industry එකේ අපි හැමෝම වගේ අහන්න තියෙන දේවල් තමයි මේ වගේ දේවල්. ඉතින් ඇත්තටම මොකද්ද මේ වෙන්නේ? ඇත්තටම වෙන්නේ කොවිඩ් කාලෙදි සිද්ධ වුණා ලොකු ඕවර් හයරින් ප්‍රමාණයක්. මේ ඕවර් හයරින් උනේ ඒ දවස්වල තිබ්බ software වල තිබ්බ demand එකත් එක්ක. හැබැයි ඒ දැන් demand එක සෑහෙන අඩු වෙලා තියෙන හින්දා මේ AI replacement එකත් එක්ක දැන් companies try කරනවා එයාලගේ productivity level එක වැඩි කරගන්න එයාලගේ staff එක අඩු කරලා AI integrate කරන්න එයාලගේ systems වලට. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ software engineering field එක dead කියලා. ඒකෙන් කියවෙන්නේ දැන් AI use කරලා අපිට ගන්න පුළුවන් productivity එක වැඩි හින්දා companies try කරනවා එයාලගේ staff එක පුළුවන් තරම් අඩුවෙන් තියාගෙන එයාලගේ productivity level එක වැඩි කරගන්න. මොකද අපිට ඉස්සර software engineersලා 500ක් 1000ක් ඕන වෙච්ච companies අද AI integrate කරලා එයාලට ඒ job එකම engineersලා 100ක 200ක වගේ ප්‍රමාණයකින් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි එහෙමයි කියලා companies එකපාර මේ layoff decisions ගන්නෙ නෑ. මේක කාලයක් එක්ක වෙමින් පවතිච්ච දෙයක්. ඒ කියන්නේ මම එහෙම කියන්නේ කියලා දන්නවද? මම එහෙම කියන්නේ මේ ඕවර් හයරින් ප්‍රමාණය අඩු කරගෙන යන ගමන් තමයි මේ companies මේ layoff එක කරන්නේ. ඇත්තටම software engineer කෙනෙක් විදිහට ඔයා මේ අවස්ථාවේදී බය වෙන්න ඕනද? ඇත්තටම බය වෙන්න ඕනේ නෑ. මොකද software engineer කෙනෙක්ට තාම මාකට් එකේ ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ස්පෙෂලි ලංකාවේ ගත්තත් තාම software engineer කෙනෙක්ට තියෙන ඩිමාන්ඩ් එක ඒ විදිහටම තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි මේ අලුත් හයර් කරන ප්‍රමාණය අඩු වීම සහ
මේ කම්පනීස් ප්‍රඩක්ටීව් ලෙවල් එක වැඩි කරගන්න ඉන්ටිග්‍රේට් කරන එක. ඉතින් මේ දේවල් එක්ක හයරින් ප්‍රමාණය අඩු වෙලා තිබ්බට තාම ජොබ් එකට තියෙන ඩිමාන්ඩ් එක ඒ විදිහටම තාම ෆීල්ඩ් එකේ තියෙනවා. හොඳ ඊට පස්සේ තියෙන වැදගත්ම දේ තමා සොයා සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් නම් එහෙමත් නැත්නම් මේ IT ෆීල්ඩ් එක රිලේටඩ් ජොබ් එකක් කරන කෙනෙක් නම් සහ ඔයා සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් වෙන්න සහ IT රිලේටඩ් ජොබ් එකක් හොයන කෙනෙක් නම් ඔයාලට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේවල් ටික තමයි මේ. මගේ මතය අනුව ෆීල්ඩ් එක දැන් ක්ෂණිකව වෙනස් වෙනවා. IT ෆීල්ඩ් එක කියන්නේ බොහොම ක්ෂණිකව වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඒක නිසා ඒකට ඇඩැප්ට් වෙන එක තමයි මේ වෙලාවේ සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් විදිහට කරන්න තියෙන හොඳම දේ. මම මෙහෙම කියන්නේ මොකද දන්නවද? මේ වෙලාවේ ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා කෝඩින් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයා කෝඩින් ඉගෙන ගන්න ඕනේ AI tools එක ඔයා කොහොමද කෝඩ් කරන්නේ. එහෙමත් නැත්නම් AI tools පාවිච්චි කරලා ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න කොහොමද කියලා ඔයා මේ වෙලාවේ බලන්න ඕනේ. අයිඩියා එකක් ප්‍රඩක්් එකක් කරලා එක ප්‍රඩක්ෂන් එකට ගෙනියන ඒ ස්ටෙප්ස් ටික වාට හරියට AI tools පාවිච්චි කරලා ඉගෙන ගන්න පුළුවන්න වාට පුළුවන් මේ මාකට් එක බයි නැතුව ඔයාගේ තැන තියාගෙන ඉන්න. මං එහෙම කියන්නේ දන්නවද? ඇත්තම කතාවකුවත් ෆන්ඩමෙන්ටල්ස් මේ වැඩේට සෑහෙන අවශ්‍යයි. වයිප් කෝඩින් කරනවා නම් වාට 100% වයිප් කෝඩ් කරලා ප්‍රඩක්් එකක් ප්‍රඩක්ෂන් ලෙවල් එකේ ප්‍රඩක්් එකට ගේන්න අමාරුයි. හැබැයි ඔයාගේ ෆන්ඩමෙන්ටල් නොලේජ් එකක් තියාගෙන ඔයා ටූල්ස් යස් කරලා මේ ප්‍රඩක්් එක ප්‍රඩක්ෂන් ලෙවල් එක ප්‍රඩක්් එකක් වෙනකම් වාට ගේන්න පුළුවන්න අන්න එතන වාට මාකට් එකේ ලොකු තැනක් මේ වෙලාව ගන්න පුළුව. මොකද මේ AI ටූල්ස් පාවිච්චි කරලා අපිට ලොකු ප්‍රඩක්ටිවිට ලෙවල් එකක් අපිට අද කරගන්න පුළුවන්. ඒ අපේ වර්ක් ලෝඩ් එක අපිට සෑහෙන ලේසි වෙලා තියෙනවා මේ AI ටූල්ස් එක. ඇත්තටම මගේ මතේ නම් ඉස්සර අපි YouTube බලාගෙන ලයින් බයි ලයින් කෝඩ් කරලා අපි වෙබ්සයිට්ස් හදුවා, අපි මොබයිල් ඇප්ලිකේෂන්ස් හදුවා. ඉතින් ඒ කාලේ ඉවරයි. දැන් අපිට පුළුවන්කම තියෙනවා AI ටූල් එකක් යූස් කරලා ඒ කාර්යම බොහොම සීමිත කාලෙකින් කරගන්න. ඉතින් මේ දේවල් වලට ඔයා ඇඩැප්ට් වෙන තරමට ඔයාට මේ ෆීල්ඩ් එකේ සර්වයිව් වෙන්න හැකියාව වැඩි. මම මෙතනදී කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් නැතුව අපිට මේ ෆීල්ඩ් එකේ සර්වයිව් වෙන්න පුළුවන් කියලා. අනිවාර්යයෙන්ම ඔයාට මේ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක සෑහෙන අවශ්‍යයි මේ ෆීල්ඩ් එකේ ඉස්සරහට සර්වයිව් වෙන්න ඕන. ඒත් එක්කම හැමෝම වගේ AI tools use කරන හින්දා ඔයාවත් ෆෝස් වෙනවා AI tools use කරන්න. එහෙමත් නැත්නම් ඔයාට මේ ඩිමාන්ඩ් එකත් එක්ක ඔයාට මේ ෆීල්ඩ් එකේ සර්වයිව් වෙන්න පුළුවන්කම හැකියාව සෑහෙන අඩු වෙනවා. ඊළඟ කාරණාව තමයි ඇත්තටම ලංකාවේ මේ වෙනකොට වැඩිපුරම ඩිමාන්ඩ් එකක් සහ වැඩිපුරම කම්පැනිස් ප්‍රමාණයක් පුරුදු වෙලා ඉන්නේ සර්විස් බේස්ඩ් කම්පැනිස් විදියට. ඉතින් මට හිතන විදියට ඉස්සරහට මේ දේ සෑහෙන වෙනස් වෙයි. ඉස්සරහට ප්‍රඩක්් බේස් කම්පැනිස් සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ මාකට් එකේ වගේම ෆොරින් මාකට් එකේ සෑහෙන ප්‍රමාණයක් අපිට දැකගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාට සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් එහෙමත් නැත්නම් සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් වෙන්න බලන් ඉන්නවා නම් ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් හරි එහෙමත් නැත්නම් කම්පැනි එක ඕන කෙනෙක් හරි නම් ඔයාට මේ වෙලාවේ ගන්න පුළුවන් හොඳම ඩිසිෂන් එක තමයි ඔයාගේම ප්‍රොඩක්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරන එක. හොඳයි ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙනවා මේ වගේ ප්‍රශ්න වලට. ඉතින් ඒකත් එක්ක වීඩියෝ එක ලයික් කරන්න, channel එකට subscribe කරන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.